The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form. True Ink Daily වෙත ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ හුදෙක් තාක්ෂණික ශිල්ප ක්‍රම හෝ මෙවලම් ගැන පමණක් නෙමෙයි. අපි අද නිර්මාණශීලීත්වයේ ආත්මය පිළිබඳව ගැඹුරින් සොයා බලනවා. ඔබ අක්ෂර කලාවේදියෙකු, ලේඛකයෙකු හෝ ඩිජිටල් ශිල්පියෙකු වේවා. ඔබේ මනස කතා කිරීමට පෙර ඔබේ අත ඉබේම චලනය වන ඒ අපූර්ව මොහොත ඔබ අත්විඳ ඇතිවාට සැක නැහැ. අපි ඒට ගලා යාම සහ හැඩතලයේ කලාව ලෙස පොරසමු. එක්වන කොටස ද්විත්වය හඳුනා ගැනීම. ඕනෑම නිර්මාණාත්මක උත්සාහයක් ජය ගැනීමට නම් අපි මෙම ප්‍රධාන කුළුණු දෙක අතර ඇති සම්බන්ධය තේරුම් ගත යුතුයි. ගලා යාම හෙවත් ෆ්ලෝ සහ හැඩතලය හෙවත් ෆෝම්. හැඩතලය යනු අස්ති පද්ධතියයි. ඒ ව්‍යුහයයි. නීති රීති වේ. අකුරක නිවැරදි මිනුම් මේ නැතිනම් කවියක රිද්මය වේ. සරලවම කිව්වොත් මෙය කුමක්ද සහ කෙසේද යන්නයි. ගලා යාම යනු මස්පිඩු සහ හුස්මයි. එය රිද්මයානුකූල චලනයයි, යටිසිතින් එන සහජ බුද්ධියයි සහ නිර්මාණයකට පණ ලබා දෙන හැඟීම් සමුදායයි. ගංගාවක් ගැන සිතන්න. ඉවුරු නොමැති නම් ජලය විසිරී ගොත් වලක් බවට පත්වේ. ජලය නොමැති නම් ඉවුරු යනු වියලි හිස් කානුවක් පමණි. සැබෑ කලාත්මක බව උපදින්නේ මේ දෙකේ මනරම් සංකලනයනි. දෙවන කොටස ද සෝන් හෙවත් ඒකාත්මික වීමේ විද්‍යාව. මනෝවිද්‍යාවේදී අපි බොහෝ විට මෙය ෆ්ලෝ ස්ටේට් ලෙස හඳුන්වනු ලබනවා. මෙය කාලය පවා අමතක වන ගැඹුරු භාවනාමය අත්දැකීමක් වැන්නි. ඔබ මෙම තත්වයේ සිටින විට ස්වයන් විවේචනයට සහ සැකයට වග කියන ඔබේ මොලේ කොටස ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් නිහඬ වේ. එම නිසා ඔබ 1000 වාරයක් පුහුණු කළ හැඩතලය ෆෝම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට ඉඩ සලසනවා. එවිට ඔබ පෑන අල්ලන්නේ කොහොමද යන්න ගැන සිතන්නේ නැහැ. ඔබ හුදෙක් එම රේඛාව සමග ඒකාත්මික වේ. තුන්වන කොටස ඔබව ගලා යාමකට යොමු කිරීමේ ක්‍රමවේද 3ක්. ඔබේ නිර්මාණශීලීත්වය තදින් සිරව ඇති බවක් හෝ අවුල් සහගත බවක් දෙනේ නම් මෙම උපක්‍රමත් හදා බලන්න. සැහැල්ලු පෙරහලුවක්. විනාඩි 10ක් කිසිම බලාපොරොත්තුවක් නොමැතිව අපැහැදිලි වැඩක් කරන්න. ලේඛකයෙකු නම් කිසිවක් නොමැකී සිතට එන දේ ලියන්න. ශිල්පියෙකු නම් රවුම් සහ ඉරි අනින්න. මෙයින් මොළයට පණිවිඩයක් ලැබෙන්නේ හැඩතලය දැන්ම පරිපූර්ණ විය යුතු නැති බවයි. රිද්මයානුකූල ස්ථීරත්වය. ගලා යාම බොහෝ විට ශාරීරික රිද්මය සමග බැඳි වෙතිටි. බොහෝ නිර්මාණකරුවන් මේ සඳහා සංගීතය හෝ මෙට්‍රනෝමයක් භාවිතා කරනවා. ස්ථීර රිද්මයක් මගින් ඔබේ මනස නිදහසේ ගලා යාමට අවශ්‍ය ව්‍යුහය ගබා දෙනවා. සීමා පැනවීමේ ක්‍රමය. ඔබට ඕනෑවට වඩා අදහස් තිබෙනත් ඒවාට නිසි දිශාවක් නැත්නම් ඔබටම දඩි සීමාවක් පනවගන්න. වචන 50කින් පමණක් කතාවක් ලියන්න. සරල රේඛා පමණක් භාවිතා කර චිත්‍රයක් අඳින්න. සීමාවන් නිර්මාණශීලීත්වය වළක්වන්නේ නැහැ. ඒවා නිර්මාණශීලීත්වය නිසි මගට යොමු කරනවා. අවසාන සිතුවිල්ල. ගලා යාම සහ හැඩතලයේ කලාව යනු ජීවිත කාලයක් පුරා පුහුණු කළ යුතු නෙටුමයි. සමහර දිනවල ඔබේ වැඩ ඉතා දඩි විය හැකි. හැඩතල තිබෙනත් ආත්මයක් නැහැ. තවත් දිනවල එය කිසිදු ව්‍යුහයක් නැති හැඟීම් ගොඩක් පමණක් විය හැකි. අධෛර්ය නොවන්න. අපේ ඉලක්කය සෑම විටම මැදරැඳී සිටීම නොවේ, මේ දෙක අතර නිවැරදි තුලනය සොයා ගැනීමයි. අද ඔබ ඔබේ නිර්මාණ මේසයට යන විට ඔබෙන්ම මෙවැසි අසා ගන්න. මම පෑන ඕනෑවට වඩා තදහින් අල්ලාගෙන සිටිනවද? නැතිනම් පිටුව අවසන් වෙන තැන මට අමතක වී තිබෙනවද? ඔබේ රිද්මය සොයන්න. ඔබේ ව්‍යුහය ගොඩනගන්න. එයට නිදහසේ ගලා යන්න දෙන්න. මෙය True Ink Daily ඉදිරිපත් කිරීමයි. නිර්මාණශීලීව රැඳී සිටින්න. The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form.